අනෑසිනිකා 여러분들 라이브 හැමෝටම ඉතාම අත්‍යවශ්‍ය වාක්‍ය 10ක් බලමු. පළවෙනි එක 고맙다고 했어요. 고맙다고 했어요. 고맙다고 했어요. 고맙다고 했어요. කියන්නේ ස්තුතියි කියලා කිව්වා. 고맙다고 했어요. ස්තුතියි කියලා කිව්වා. මම 고마워요 කියලා කලින් කිව්වා. 고맙다고 했어요. ස්තුතියි කියලා කිව්වා. 바쁘다고 했어요. 바쁘다고 했어요. කාර්යබහුලයි කියලා කිව්වා. busy කියලා කිව්වා. 바쁘다고 했어요. අපි කිව්මු වෙන කෙනෙක් කිව්වා පප්පායෝ කියලා. ඉතින් ඒක අපි නැවත රිපීට් කරනවා. තව කෙනෙකුට කියනවා 바쁘다고 했어요. busy කියලා කිව්වා. තමන්ම මුලින් කාර්යබහුලයි කියලා කිව්වා පප්පායෝ කියලා. නැවත ඒක කියනකොටත් 바쁘다고 했어요. කාර්යබහුලයි කියලා කිව්වා. busy කියලා කිව්වා. තුන්වෙනි වාක්‍යය 예쁘다고 했어요. 예쁘다고 했어요. 예쁘다고 했어요. ලස්සනයි කියලා කිව්වා. 예쁘다고 했어요. ලස්සනයි කියලා කිව්වා. ඉතින් සමහර අය මේක උච්චාරණය සිංහලෙන් දාන්න කියනවා. උච්චාරණය සිංහලෙන් දාන්න අමාරුයි. ඉතින් ඒක ඇල්ෆබෙට් කොරියන් හොඩි හරියට ඉගෙනගෙන පුරුදු වෙන්න. 예쁘다고 했어요. ලස්සනයි කියලා කිව්වා. 맛있다고 했어요. රසයි කියලා කිව්වා. 맛있다고 했어요. රසයි කියලා කිව්වා. 맛있어요. රසයිනේ. 맛있다고 했어요. රසයි කියලා කිව්වා. අපි මුලින් කියවා 맛있어요. නැවත කියනවා 맛있다고 했어요. රසයි කියලා කිව්වා. 맛있다고 했어요. බලමු මේක. 재미없다고 했어요. 재미없다. විනෝද නැහැ. 재미없다고 했어요. විනෝද නැහැ කියලා කිව්වා. 재미없다고 했어요. 재미없어요 කියලා කලින් කියලා නැත්නම් ඇහිච්ච එකක් නැවත කියනවා. 재미없다고 했어요. විනෝද නැහැ කියලා කිව්වා. තාමන් ඊළඟට පිස්සායෝ කියන මිල වැඩි. පිස්සාදාගෝ 했어요. මිල වැඩි කියලා කිව්වා. පිස්සාදාගෝ 했어요. මිල වැඩි කියලා කිව්වා. පිස්සාදාගෝ 했어요. මිල වැඩි කියලා කිව්වා. කවුරුහරි කිව්වා මේ පිස්සායෝ කියලා තමයි. පිස්සාදාගෝ 했어요. මිල වැඩි කියලා කිව්වා. 다음은 아프다고 했어요. 아프다고 했어요. අසනීපයි කියලා කිව්වා. අපි උදේ කිව්වා අපායෝ කියලා. දවල් වෙලා කටරේ කියලා නැවත මම උදේ කීප එක නැවත කියනවා. 아프다고 했어요. අසනීපයි කියලා කිව්වා. සජානිම් එගේ 아프다고 했어요. සජානිම්ට මට අසනීපයි කියලා කිව්වා. 아프다고 했어요. අසනීපයි කියලා කිව්වා. නොප්තා කියන උසයි කියන්නනේ. නොප්තාගෝ 했어요. උසයි කියලා කිව්වා. මෙතන අර පුද්ගලයෙක් උස නෙමෙයි යම්කිසි ගොඩනැගිල්ලක් කන්දක් වගේ එකක්. නොප්තාගෝ කුළුණක් වගේ එකක්. නොප්තාගෝ 했어요. නොප්තාගෝ 했어요. උසයි කියලා කිව්වා. නොප්තාගෝ 했어요. උසයි කියලා කිව්වා. 돈이 있다고 했어요. 돈이 있다고 했어요. 살리 තියෙනවා කියලා කිව්වා. 돈이 있어요. 돈이 있다고 했어요. බලන්න මේ වාක්‍යයේ තියෙන්නේ 돈이 있다고 했어요. 살리 තියෙනවා කියලා කිව්වා. 돈이 있다고 했어요. 살리 තියෙනවා කියලා කිව්වා. 마지막 문장 අවසාන වාක්‍යය තියෙනවා. 음식이 맵다고 했어요. මේ වාක්‍යයේ තියෙන්නේ 음식이 맵다고 했어요. 음식이 맵다고 했어요. කෑම සැරයි කියලා කිව්වා. 음식이 맵다고 했어요. කෑම සැරයි කියලා කිව්වා. 음식이 맵다고 했어요. කෑම සැරයි කියලා කිව්වා.
ඉතින් මේ වීඩියෝ එක හොඳ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න, ෂෙයා කරන්න. කම්සම්මිදා.